මෙයාලා පුතේ අඳුන ගන්න විශේෂ ක්‍රම ටිකක් තියෙනවා. මම ඒ ටික ඊළඟ රූප සටහන් වලින් ඔයගලන්ට පෙන්නනවා. හරිද? මේ ඉන්නේ කවුද? කවුද ඉන්නේ? නම නැතිද කියන්නේ දෙයක් නැද්ද? මේ ඉන්නේ ලංකාවේ උග්‍රවිස කාණ්ඩේ දෙවනි ස්ථානය ගන්න එක්කෙනා මුඩු කරවලා. මෙයා තෙල් කරලා හා සමාන විස තියෙනවා. ඒ වුණාට මෙයා දෙවනි ස්ථානයේ ඉන්නේ. මෙයා මෙහි ඉන්නව ඇතිද නැද්ද? මුඩු කරවලා දැන් මේ ප්‍රදේශයේ ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ හයිවේ එක හැදුවට පස්සේ ගොඩාක් දුරට මට හම්බුණා. හේතුව මම දන්නේ නැහැ සමහරට මතුගොඩ පැත්තෙන් ගිහම ගියාම මේ පස් පුරවනකොට මේගොල්ලෝ ආවද කියලා. බණ්ඩාරගම නගරේ ඉතාමත් කලාතුරකින් උලගොඩිය පැත්තෙන් හම්බෙච්ච මේ සර්පයා ගිය අවුරුද්දේ මම 12 දිනක් ඇල්ලුවා ගැලලිගම හයිවේ එන්ට්‍රන්ස් එක කිට්ටු. මේ උග්‍රවිස කාණ්ඩයේ දෙවෙනි එක්කෙනා. හැබැයි මෙයා දැනුවත් මරණ දෙකක් වගේ තමයි මට ඒක 100%ම කියන්න බෑ. මරණ වලට වග කියන්නේ ගොඩක් අඩුයි. හරි අසල සර්පේ රාත්‍රී කාලේ විතරයි ක්‍රියාශීලී වෙන්නේ. තෙල් කරවලා මෙයා දෙන්නම රැයට විතරයි. දවල්ට යන්නේ නැහැ ඒගොල්ලෝ. රැයට තමයි සක්‍රිය වෙන්නේ. හැබැයි දර්ශනයක් කරන්න පෙළඹෙන්නේ නැහැ. මෙයාගේ චූටි විසදල තියෙන්නේ. විසදල ඔයගලන්ට මම පෙන්නනවා මේ රූප සටහන් වලින් කොහොමද ඒවා තියෙන්නේ කියලා. විසදල චූටි විසදාලය දෙන්නේ දර්ශනයක් වුණොත් දර්ශනය කරපු දන හොයාගන්න බැරි තරම් සියුම් කැලලි දෙකක් ඇති වෙන්නේ. හැබැයි විස ශරීරගත වුණොත් ගොඩක් වෙලාවට රෝගියා අසාධ්‍ය තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. එතකොට දැන් තෙල් කරවල මේ දෙන්නම එක වගේ නේද? වෙනස්කමක් විතර මොනවද දැක්කේ? ඔව් ශරීර ප්‍රමාණයමයි පුතේ එක වගේ. මෙයා වැඩෙනකොට ඒ සුදු පාට හරස් පටි ටික තියනවා නේද? ඒ පටි ටික මෙයාගේ මැකිලා යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තෙල් කරලා. හැබැයි මෙයාගේ මේ තියනවා නේද තනි පටි. මෙයාගේ මේ තනි පටි බඩ යටි පැත්තෙනුත් යනවා. ඒ කියන්නේ සතාව අනිත් පැත්තට රෙව්වත් එයාගේ ඉරිරි බඩ පැත්තෙනුත් පේනවා. ඒ මුදු කරවලා. තෙල් කරවලා ගත්තාම බඩ පැත්ත කිරිසුදු පාටයි. මේ වලිගය ආසන්නට යනකොට මේ පටි දිත්වය. ඒ කියන්නේ පටි දෙකක් එක ළඟ වගේ යනවා. මම පැටවුන්ගේ එක හොඳට පේනවා. වයසින් පරිණත වෙනකොට ගොඩක් වෙලාවට සර්පෙන්ගේ මේ දෙන්නගේ පටි මැගෙනවා. දැන් මුදු කරලා දැක්කොත් අඳුර ගන්න පුළුවන් නේද? ඈ? යම ඉස්සරහට ප්‍රශ්න අහනවා හොඳට රූපේ බලා ගන්න. අනිත් එක තමයි කරවල් දෙන්නයි ඉන්නේ ලංකාවේ. මුදු කරවලා තෙල් කරවලා මේ මෙයාගේ බෙල්ල ඇඟෙන් වෙන වෙන තැන පැහැදිලිව පේනවා. නෑ ඒ කලර් පැටර්න් එකක් තියෙන පොතේ. මේ බලන්න නිකන් අර දැන් මෙහෙම ගිහිල්ලා මෙහෙම ඉස්සිලා වගේ ඇහිලා නැහැ නේද? දැන් එහෙම එක දිගට මෙහෙම ඉරක් වගේ ගිහිල්ලානේ. කරවලුන්ගේ විශේෂත්වයක් තමයි කඳ සහ හිස වෙන ගෙල ස්ථානය පැහැදිලි නැහැ. එක දිගට මෙයාගේ ඇඟ සිලින්ඩරේ වගේ පේන්න ගන්නවා. අන්නේ දේවල් තමයි කරවලුන්ගේ හඳුනා ගැනීම. ඊට පස්සේ මෙයාගේ තියෙනවා ඒ ටික රූප සටහන් තියෙනවා සදස්ත්‍රාකාර කොල්ල පේලියක් තියෙනවා. හේතුව ඇයි දන්නවද මම මේගොල්ලන්ගේ මේ ඇටතල ටික කියන්නේ? රතනකයෝ කියලා සර්පයෝ ටිකක් ඉන්නවනේ. මේ ප්‍රදේශයේ බහුලව ඉන්නවා. එයයි මෙයයි ඔයගොල්ලන්ට පැටලෙනවා. මම රූප සටහන් වලදී පෙන්නන්නම්. මේකව. දැන් නමව අඩුයි වගේ තමයි. ඒකින්ද අන්න chance එකක් එනවා. ඒතකොට Hindu ආගමේ කාලිමෑණියන්ගේ, ශිව දෙවියන්ගේ දේව කතා, බෞද්ධ කතා එක එක සංස්කෘතිකයන් ඇතුලේ මෙයා රිංගලා ඉන්න නිසා මෙයා පවු වුණා. හැබැයි කොළඟට ඒ chance එක දෙන්නේ නැහැ. මොකෝ වැඩියම මෙහෙ මරන්නේ නැහැ කොළඟයි. කොළඟ තමයි වැඩියෙන් මරන්නේ. මොකෝ අපි දන්නවා මුදවා ගැනීම කරන අය නිසා ණයාට කතා කරන කලබලයට කොළඟට කතා කරන්නේ අනිවාර්යෙන් ඉවරයි. එයාට ඒ chance එක හම්බුනේ අන්නේ නිසා. මෙයා තමයි මේ පැත්තේ බහුලවම හම්බ වෙන්නේ. දැන් මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ප්‍රජනන අවධිය තව ටික දවසකින් ඕගොල්ලන්ට පැටව හැම තැනම දකින්න පුළුවන්. මේ ඉතින් එයාගෙන් ලොකු විස්තරයක් දැනගන්න ඕනේ නැහනේ. දන්නව නේද? හැබැයි මම ගොඩක් වෙලාවට ගෙදරට ආවම කට්ටිය මොකද කියන්නේ?
දැන් වර්ණ ආච්චියමල ආවසීරුවට ඉතින් සෝභගවරං සම්මා සම්බුද්ධෝ ජයජනරම් බුදුගුණ සීවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අපිට තියෙන රැකවරණයත් එක්ක ඒක හරි. හැබැයි මගේ ආදරණීය පුතේ ලෝකේ ඉන්න කිසිම සර්පයෙකුට ශ්‍රවණ ඉන්ද්‍රිය නැහැ. ශ්‍රවණ ඉන්ද්‍රිය නැත්තම් මොකද වෙන්නේ? ඇහෙනවද නැද්ද? ඇහෙන්නේ නැහැ. එහෙනම් කොහොමද ඉතිවිසෝ ගාතාව කියනකොට සර්පයා යන්නේ? දැන් කට්ටිය කියනවා දේව ගණේ නයි ඉන්නවා. වෙනව නයි ඉන්නවා. පන්සලේ නය සුදුලු. සුදු ලස්සන නයි ඉන්නවා. ඒතේ සත්වයේ වර්ණය තනි සුදු වෙනවා නම් ඔයාලා ඇලි ස්වභාවය කියන දන්නව නේද? පූර්ණ ඇලි සතෙක් වුණොත් වයිවතේ එයා සම්පූර්ණයෙන්ම සුදු වෙලා ඇස් දෙකත් රතු වෙනවා. ඒ කියන්නේ ඇලි. එයාගේ ඥාන විකෘතිය. ඊට පස්සේ මෙයාගේ දැන් ඇඟේ සුදු වෙලා ඇස් දෙක කළු වුණොත් එයා අර්ධ වශයෙන් ඇලි එක්කෙනෙක්. එයා අර්ධ ඇලි සතෙක්. විසදාන කැලවීම මුකුක්ක් කළා නැහැ. මොකෝ ලංකාවේ සර්පයෝ ටික සර්පයෝ හදන්න කාටවත් අයිතියක් නැහැ. මේ ඉන්නේ ආසන්නම දවස්වල අපේ නිවාසවලින් මුදාගත්තු සර්පයෝ. මෙයා ඉන්නේ නිදා ගන්න කාමරයක. ඒක නිදා ගන්න කාමරේ. මැද මිදුලේ වතුර බහින බටේ දිගේ අරන් තමයි ගෙට ඇහිලා තිබුණේ. නෑ නෑ දැන් පුතේ මේ කොක්කේ ආශ්චර්යයක් නෑ. මේක දෙන්නේ අතරම් පුතේ ඔයාලගේ අපි විලුඹෙන් අල්ලලා ඉස්සුවොත් එකපාරටම මාංශ පේශි ඇදීමක් වෙලා ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. හැබැයි මේකෙන් අපි යාගේ කඳ මැද්දට සපෝට් එකක් දීලා එයාට පහසු කරනවා. මේක කොක්ක හදාගත්තා කියලා නයි අල්ලන්න බෑ. අනිත් එක වලිගෙන් ඇල්ලුවාම ඔයාලට හිතනවා ඇති අයියා උඩ පැත්තට හැල්ලා එන්නේ නැති කියලා. පුතේ එයා මාංශ පේශි දරදඩු කරලා කෙලින් වෙන්න හදනකොටම අපි ඔටෝමැටිකලි අපේ අතේ රිලීස් කරලා තමයි එයාව ටච් කරන්නේ. හරි. එතකොට එයාගේ ගැම්ම යනවා. නැත්තම් වලිගෙන් අල්ලලා මිරිගුණ ඉලියොත් අනිත් පැත්තට දඩුවම් ගල ගහනවා. විසකල කල්ල නෑ මේ කාගේවත්. එකෙන් රස්ත ගන්න විදිහ මේ ගොල්ලන්ගේ මේ විසදාලා අපි අතර කරලා නැහැ මේ ස්වභාවික වයසට හම්බෙච්ච සත්වෝගේ පොඩි පණ ගන්නවා. අපි අල්ලම වුණා තමයි. මෙච්චර ලොකුණා කම්මලාව දැකලා තියෙනවා කලින්. සූ එකෙන් නෑ උන්ට කන්න නෑනේ හරි. ඔව් ඒක තමයි. ඒ කියන්නේ කන්න දෙනවා. ඒවට එයා ස්වභාවික පරිසරය දරන වැඩෙන්නේ නෑ මේ වගේ තැන්වල. ඔව් යා. දැන් මෙයාට පුළුවන් මේ කඩේ මෙතන හිටලා තියාන ජීමඩ අන්න එතන ඉඳන් මේ හරියට මෙයාට දෂ්ට කිරීමක් කරන්න පුළුවන්. දැන් ඔයාලට දැනගන්න අපි මේ අල්ලනකොට මෙයා බුරුවෙක් කෙනෙක් නෑ පුතේ. මෙයා තනිකරම කැලේ ඉඳපු සර්පෙක්. හැබැයි එයාට තේන්නේ වෙන මේ ගිය අපරක ප්‍රමාණය. අනිත් ඒවා ඔක්කොම එයාගේ ඉවර. දැන් මේමයි නිසි පුහුණුවක් තිබුණොත් මෙයාව ඔළුවෙන් අල්ලන්න පුළුවන්. හැබැයි ඒක හැම වෙලෙම වෙරි කරනව නෙමෙයි. නැත්නම් උම ගන්න බැරුව කරනවා. ඔළුවෙන් අල්ලන්න බෑ. සාමාන්‍යයෙන් මම නම් ඔළුවෙන් අල්ලන්නේ නැහැ සාමාන්‍ය සර්පෙ. දැන් මේ අවුරුද්දේ මම අඩි 5ට නයි අල්ලලා දෙනවා 49ක්. මේ අවුරුද්දේ ඒ වල ඉඳලා හැබැයි අපිට බෙහෙත් කරනවා වගේ වෙලාවකට අපිට ඔළුවෙන් අල්ලන්න වෙනවා. විශේෂයෙන් මේ ප්‍රතිපම බූතල් වගේ ගහනවා මේ සතර ගහනකොට එයා හොදන්න වෙනවමයි. ඒකයි බුද්ධ ගහන්න එපා කියන්නේ බුද්ධ ගහ තිබ්බොත් මේ සතෙක් අපිට ඔළුවෙන් අල්ලලා හොදන්න වෙනවම තමයි. මෙයාට මේ මොකද බුද්ධ ගහනවා එයාගේ හැම දැන් ටිකක් මට මේක කියන්නේ ඔයගොල්ලෝ සර්පේන්ට බයද? නෑ. අයියෝ ඇයි? අපි අද ඇයි උතුරයි? දැන් බය නෑනේ. අපි දෙන්න දුවන මේ අම්මලා දුවන.
එතකොට පිරිමි සතෙක් නැහින්ග කෙනෙක් භාගයයි කෙනේ බොරු ඒවා අත්ත කතා නෙමෙයි සම්පූර්ණ වෙනයක් තියෙනවා සැපින්න ගුණත් මෙයා නම් පිරිමි සතෙක් දේහ ලක්ෂණ අනුව ගොඩක් ලඩ හිසේ ප්‍රමාණය වලිගෙන් පස්සේ ප්‍රමාණය එක ගන්නකොට මේක ජරා කරන විදිය. එයා ජරා කළා. හැබැයි ඒවා විස අඩංගු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අනතුරක් තියෙන අවස්ථාවක එහෙම දර්ශනයක් කරන්නේ එයාගේ ආරක්ෂිත උපක්‍රමයක් විදියට. දැන් මෙයා මේ ටිකක් ලොකු සතෙක් ඒක නිසා මෙයාට මේ ගොඩක් ජවය තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ සතෙක්ව ඔළුවෙන් අල්ලනකොට පොඩක් අමාරුයි. අමාරුයි අනික හොඳ පුහුණුවක් ඇතුව පුහුණුවක් ඇතුව තියෙනවා. දැන් මෙයාට ලොකු ජවයක් තියෙනවා. ඒක නිසා තමයි මෙයා ටක් ගාලා මම වෙලා ගන්න එහෙම. සමහරට මීටඩිය තව වයස සතෙක් වුණා නම් මෙච්චර ජවයක් නැති වෙන්න පුළුවන්. මේ කොහොමුණත් මලියයි ඔළුවෙන් අල්ලන්නේ යන්නේ. ඔව් ඔළුවෙන් අල්ල මම ඒ ටික කියන්න මම ඔයාලට පෙන්න බෙන්දා. මේක මෙයාට කරදරයක්. ඔළුවෙන් අල්ලන්නේ ඔයාලට පෙන්න බෙන්දා. ඒ වොම්ම දාපුවට. වෙලාගෙන මගේ අත ගන්න පුළුවන්. යාලගේ මේ කොයිල එකක් විස නැහැ. මොදි මාලි කියුදේ. ඔව් මම ඒ ටික කියන්න මේ අයියා යන්න ඕනේ හින්දා තමයි මම මේ පෙන්නුවේ. ඔව් මේ මෙයාගේ නම්බර් එක මම අන්තිමට දෙන්නම්. දැන් තේරුණානේ. ඔක දැන් ඔයාලට ඒක ඉස්සරහට ඔයගලන්ට විද්‍යාවට ගන්න ඕකද? මේගොල්ලන්ගේ තියෙන ජම්පර් මේගොල්ලෝ කුරුල්ලන්ගේ ක්‍රමයට තමයි තියෙන්නේ. කුරුල්ලන් ඒ වගේ මොකද ඒ වගේ තමයි නේද? හොඳ ප්‍රශ්නයක් ඇහුවා. දැන් ඔයාලට ඒක ඉස්සරහට ඉගෙන ගන්න ඕනාදී ප්‍රශ්න තමයි තියෙන්නේ. මේ ඉන්නේ අර දේව කතාවල අර මේ නදුව කටස් ඒ කෙනෙක්. මෙඩි මේ ලක්ෂ්මන් මාමට රසල් වයිෆ කෙනෙක් යම් කිසි දර්ශනයක් වුණා. dak සර එක්කෙනෙක් මෙයා පිළිලා හොදට. ඔබවි පයික් තමයි පිළින්නේ යා. මේක බලලාදී මොනවද වෙන්නේ කියලා. එයාට බේරව අර බලන්න. දැක්කනේ මෙයා තමයි ලංකාවේ විසදල දිගම සර්පයා. පිට්ටොලඟ ගැටපොලඟ කියලා හඳුන්වන්නේ. ඔව් මෙයාගේ කාය ශක්තිය ගොඩක් වැඩි පුතේ. ඒ කියන්නේ දර්ශනයක් කරනලාගේ එයාගේ ස්පීඩ් එක අපිට වඩා ගොඩක් වේගවත්. අනිත් එක තමයි දර්ශනයක් වුණොත් එයාගේ ඉලක්කය 100%ක්ම සාර්ථක වෙනවා ගොඩක් වෙලාවට. ණයෙක් ගහන පාරක් වගෑරුණත් පොළඟෙක් ගහන පාරක් වගෑරෙනවා ගොඩාක් අඩුයි. මෙය සාමාන්‍යයෙන් තව පොට්ටක් විතර මහත් වෙලා තව දික් වෙනවා. නැත්තම් ඒ ණයයි පොළඟයි මේ දෙන්නම ලංකාව ඇතුලේ උපරිම වැඩිවීමකට ආසන්නම සබ් දෙන්නේ. කෙනෙක්ගේ උඩින් අල්ල ගන්නවා කියන්නේ ගොඩාක් කවදා. ඒ කියන්නේ මෙයා විසදල මෙයාට චලනය කරන්න පුළුවන් මම සමහරට කියයි. ඒක නිසා අපේ මහපට ඇඟිලි වේගයේ දල මෙහෙම අල්ලන්නේ වදින්න පුළුවන්. කියන්නේ මෙයාට ලොකු වේට් එකකුත් තියෙනවා. මෙයා දැක්කම එකපාරට අතෑරුණා. කියන්නේ මෙයා ගස්සනවා මෙහෙම කරලා. ඒ ගස්සන පාර වැරදුනොත් ඒක අපේ මෙයා අනිවාර්යයෙන්ම දර්ශනයක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔළුවෙන් අල්ලන්න ඕනේ නැහැ. අවශ්‍යතාවයක් නැහැ. අපි පෙන්නන්න ඕනේ ඔළුව පරිස්සම් කරගෙන එයාගේ අපේ ඔළුව පාවිච්චි කරාම එයා සතුටින් අපිත් සතුටින්. තේරුණාද? මෙයාගේ ධාර ස්වභාවය ගන්නවා. මෙයාගේ හැමක මෙයාගේ පොළොංගු දෙන්නගේම එක ගොරෝසුයි ටිකක්. එයාගේ ගොරෝසු ඊට පස්සේ වැලි පිමුරගේ. ඕගලන්ට වැලි කියනකොටම තේරෙනවනේ ඒගොල්ලන් ගොරෝසු ගතියක් ඇති කියලා. හරි නේද? මෙයාගේ කට උඩ අර දල නිකන් දේවදයක් පේනව නේද? ඒ තියෙන එයාගේ විසදල දෙක. ඉස්සරහ දෙක. තව මේ පොස දෙකන වැහිලා තියෙන්නේ.
අයියා එතකොට. මෙයා ගොඩක්ම සිනිඳු. ඒ කියන්නේ දැන් අපි මෙයා වටේ කියන ෆොටෝ එකක් ගහමුනේ. ඈ? එහෙනම් අපි එළියට ගිහලා ගහක් ගාව ඉඳලා ඒ ෆොටෝ එකක් ගමු. දැන් ඕගොල්ලෝ තව ඉන්න විසමත්තු කවුද කියන ඔයාලට බයද? ගෝනුස්සෝ පත්තේ. මේ කුණ කඩවල තියෙනවා එළියට පෙන්නන්න. මං ගෝනුස්සෝ දෙන්නු තල්ලන් ආවා. මොකක්ද කරපෙන් ආවා මම කරේ. විස දාලා කල්ලා නැහැ මේ පිටිපස්සේ තියෙන වලිග තමයි යාළුවෝ විස දින්නේ. අයි ඈත් කකුල කවුද? කකුලෝ කන්නේ නැද්ද ඉස්සෝ කන්නේ නැද්ද? බත් එක්ක. හැම සතාවම අපේ ඔය බලන්න. අරන් දැන් ආයි ගෝනුස වරන්නේත් නැහැ. අල්ලන් දේශකම කියන ගෝනුස යනකොට අගල් ගෝකට තියලා වහන. අර ඕකටක් තියලා වහලා ඕකට කරේ ප්ලාස්ටර් එකක් කරලා තියලා වඩි එකක් තියලා වහලා මේ පැත්තට කාඩ්බෝඩ් එකක් දාගෙන ඉන්න අරගෙන. තෝරනවා ඕකටේ කාඩ්බෝඩ් එකක් නැති ඉතින් ඊට පස්සේ ඊට ගලකට දාන්න. අකබර කල්ලා යන්න. ඩක්කල එළුවල්ලන්නේ බා. අනිත් ඒවා ආරෙන්න අල්ලපන්. එතුගෙන් මෙහෙන් මෙහෙන්. වයරදී.